මාව කොන් වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අපි විමසලා තිබ්බා. මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක්. මේකේ තියෙනවා මෙහෙම පැති දෙකක්. හීන අදහස් තියෙන පහත් ගතිගුණ තියෙන මිනිස්සු අතරේ නම් කොන් වීමම හොඳයි. ඒ බඳු මිනිස්සු අතරේ අපට තැනක් නොලැබෙන එකම හොඳයි. ඒ නිසා එහෙම පිරිසක් අතරේ කොන් වුණාට පොඩ්ඩක්වත් කනගාටු වෙන්න දෙයක් නැහැ. අනේ ඒක මට කොච්චර එකක්ද මේ හීන අදහස් තියෙන පහත් වැඩ කටයුතු තියෙන මිනිස්සු අතරේ මට නම් තැනක් ඕනේ නැහැ. එහෙම හිතන්න. හැබැයි උතුම් අදහස් තියෙන යහපත් මිනිස්සු අතරේ අපි කොන් වෙනවා නම් ඒකට ගොඩාක් වෙලාවට හේතු වෙන්නේ අපේම කර්මයක්. කර්ම විපාක ගැන සියල්ලම අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සංසාර ගමනේ ගොඩාක් හිස් කතාවෙන් කල් ගත කරපු අය මේ මනුස්ස ජීවිතේ උපදිනකොට අර හිස් කතා කරපු එකේ සැහැල්ලුම කර්ම විපාක විදිහට එයා කතා කරන වචන කවුරුත් ගණන් ගන්නෑ. එයාව නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා. අනික එකට එකතු වෙලා ඉන්න පිරිස එයාගේ වචන වලට කිසි අවධානයක් දෙන්නේ ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අපිට ප්‍රතික්ෂේප වීමේ වෙහෙස එන්න එක හේතුවක් අපිව පෙර සංසාර ගමනේ හිස් කතාවෙන් කල් ගෙවලා අපේම කර්මය. සසර එනකොට වැරදි කාම සේවනය කරපු අයට ඒකේ සැහැල්ලුම විපාකයක් විදිහට මනුස්ස ජීවිතයට එනකොට ආදරය, දයාව, සෙනෙහස, හිතවත්කම ලැබෙන්නේ. එහෙනම් අපි පිරිසක් අතරට යන්න ආස කළාට ඒ පිරිස අපිව ප්‍රතික්ෂේප කරනවා නම් අපිව ඈත් කරනවා නම් එයාලගේ හිතවත්කමට අපිව ගන්න නැත්තම් සමහරවිට ඒක අපේ වැරදි කාම සේවනයක විපාකයක් වෙන්නත් පුළුවන්. අපි ඒක අඳුනගමු. යහපත් අදහස් තියෙන හොඳ මිනිස්සු අතරේ අපි ප්‍රතික්ෂේප වෙනවා නම් හිතින් වෙහෙස විඳ ඉන්න එපා. තේරුම් ගන්න මෙච්චරයි. මාව මෙහෙම කොන් වෙනවා ඇත්තේ, මාව ප්‍රතික්ෂේප වෙනවා ඇත්තේ මගේම පෙර සංසාරේ වැරදි වලටනේ. මං ඒ මගේ වැරදි වල කර්ම විපාක ටික ගෙවලා දානවා. ඒක ගෙවි යනකම් මං ඉවසනවා. මගේ කර්මය දැඩි නම් මම මොනව කරන්නද? කම්මන් දල්හං කිංති කරෝමි දානේ. කර්මය දැඩි නම් මම මොනවා කරන්නද කියලා අසෝච මානෝ අදිවාසීය. ශෝක නොකර ඉවසන්ට. එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට තියෙන්නේ කොන්වීන් මැද්දේ වෙහෙස විඳින්න නැතුව යම් අර්ථවත් දෙයකට ඒ කාලේ වෙන් කරන්න. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුන්ට දේශනා කරනවා සම්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං. මහණෙනි කට්ටිය එකතු වුණාට පස්සේ කටයුතු දෙකක් කරන්න. ධම්මේව කතා එක්ක ධර්මයේ කතා කරන්න. අරියෝවා තුන්හි බවෝ. එහෙම නැත්තම් දහම් කතාවකට තමන් එක්ක එකතු වෙන්න කවුරුත් නැත්තම් නිරර්ථක හිස් වචන කතා කර කර කාලය අපතේ දාන්න නැතුව හිස් දෙයකට කල්ලි ගැහෙන්නේ නැතුව තමන් උතුම් දෙයක් සිහි කර කර තනියම ඉන්න. ඉගෙනගත්ත දහම් පදයක් සිහි කර කර තනියම ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර තනියම ඉන්නවා. ධර්මයේ ගුණ සිහි කර කර සංඝයාගේ ගුණ සිහි කර කර තනියම ඉන්නවා. ලෝකේටම මෛත්‍රිය වඩ තනියම ඉන්නවා. ඔබට මේක එකපාර අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මම උපායක් කියන්න. ඔබට ගොඩාක් වටීවි ධම්මපදය. ධම්මපදය අත්පොතක් විදිහට ඔබේ ළඟ තියාගන්න. ඔබ යම් මොහොතක වෙන කටයුත්තක් නැතිව තනි වෙනවද ධම්මපදය අතට ගන්න. මේ ධම්මපදයේ ගාථා 423ක් අන්තර්ගතයි. ඔබ බොහෝම නිවාඩු පාඩුවේ ඒ ගාථාවක් කියවන්න, ඒ ගාථාවේ තේරුම හොඳට හිතට ගන්න, ඒ තේරුම නිදහසේ කල්පනා කර කර ඉන්න. ඔය කොන් වීම වල වෙහෙස, තනි වීම වල වෙහෙස,
ප්‍රතික්ෂේප වීම වල වෙහෙස අපට පහසෙම දුරු කරගත්තක දැනෙන්නේ නැතු. අපි ඔබට සිහිපත් කරලා තියෙනවා පින් පොතක් ලියන්න කියලා. කොන්වීම් ප්‍රතික්ෂේප වීම වල වෙහෙස දැනෙනවා නම් ඔබ ලියපු ඔබේ පින් පොත අතට ගන්න. ඔබේ පින් පොත පෙරලා බලන්න. මං කොච්චර ලස්සන පින්කම් කරගෙනද? මම මේ වෙනකොටත් කොච්චර පින්කම් කරගත්ත කෙනෙක්ද? ඒ නිසා කොන්වීම් වෙයි. හැබැයි වෙහෙස විඳින්න එපා. ප්‍රතික්ෂේප වීම වෙයි. වෙහෙස විඳින්න එපා. මේ කියා දීපු අර්ථ හොඳට හිතට අරගෙන සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න. තෙරුවන් සරණයි.